අපේ මේ එළියේ තියෙන ලස්සන තියනව නේද? අපේ මේ එළියේ තියෙන ලස්සන පුතේ චූටි කාලේ තියෙන්නේ. අවුරුදු 35ක් 40ක් විතර වෙනකොට දැන් ඔය තියෙන ලස්සන ටිකක් වෙනස් වෙනවා. තේරුණාද? ඊළඟට අවුරුදු 50ක් විතර වෙනකොට ඔන්න වයසට යන්න පටන් ගන්නවා නේ. වලට අත්තම්මලා චිලා ඉන්නවනේ නේ. එයාලා කාලයක් හිටියා ඔයාලා වගේ නේ. මෙතන ඉන්නවනේ අම්මලා. ඒ අම්මලාට මතක නැද්ද? කාලයක් තිබුණානේ අපේ ජීවිතේ නේ. ලස්සනට හිටපු කාලයක්. අපේ මේ එළියේ තියෙන ලස්සන ටික කාලයයි තියෙන්නේ. හැබැයි අපි හිත ලස්සන කරගත්තොත් හොඳේ. හිත ලස්සන කරගත්තොත් ඒ ලස්සන හැමදාම තියෙනවා. හොඳේ. ඒ ලස්සන ඔයාලා මැරෙන කම්ම තියෙනවා. මේ ලෝකෙන් අපිට යන්න වෙන දවසක් එනවනේ. එදා වෙනකම්ම ඔය ලස්සන තියෙනවා. අපි ඒක ඇති කරගත්තොත්. තේරුණාද? හිත ලස්සන කෙනෙක්ට හැමෝම ආදරේ. හැමෝම කැමති. හොඳයි. ඒ නිසායි අපි මූණ ලස්සන කරගන්නවා වගේම නේද? ලස්සන ඇඳුම් අඳිනවා වගේම ලස්සන වාහනයක යනවා වගේම තව මොකද කරන්න ඕන? මහන්සි වෙන්න ඕනේ. ලස්සන හිතක් හදාගන්න. හොඳයි. ලස්සන හිතක් හදාගන්න නම් හිත ලස්සන වෙන්නේ මේකප් කරලා නෙමෙයි. නේ? හිත ලස්සන වෙන්නේ ලස්සන ඇඳුම් ඇඳලා නෙමෙයි. හිත ලස්සන වෙන්නේ මොනවද? කියන්න බලන්න. ඔයාලට හිතන විදියට. අපේ හිත ලස්සන වෙන්නේ මොන වයින්ද? අපේ හිත ලස්සන වෙන්නේ පුතේ අපි ජීවත් වෙන විදිහෙන්. තේරුණාද? අපි හිතන සිතුවිලි තියෙනවනේ නේ. අපේ හිතේ නැද්ද ගොඩාක් සිතුවිලි එන්නේ නැද්ද? සිතුවිලි එනවනේ. එන්න වේගෙන් හිත සිතුවිලි එනවනේ. ඔන්න ඔය සිතුවිලි ලස්සනද කැතද කියලා බලන්න ටිකක්. තේරුණාද? අන්න ඒ සිතුවිලිත් එක තමයි අපේ හිත ලස්සන කැත කියන එක තීරණය වෙන්නේ. හොඳයි. ඊළඟට මම කිව්වා අපි ජීවත් වෙන විදිහෙන් අපේ හිත ලස්සන වෙනවා. අපේ ජීවිතේ ලස්සන වෙනවා. හොඳයි. අපි මේ ලෝකෙට එනකොට අපි ආවේ hina වෙවිද? hina වෙවිද ආවේ? නෑනේ. කොහොමද ආවේ? අම්මගේ බඩෙන් එළියට ආවේ කොහොමද? අඬාගෙන නේද ආවේ? කෑ ගහගෙන අඬාගෙන ආවේ. නේද? අපි මේ ලෝකෙට එනකොට අපි ආවේ අඬාගෙන. අඬ ආවේ. හැබැයි අපි වටේ හිටපු අය ඉන්නේ. අපේ අම්මා තාත්තා නේද? අපේ නැහැදෑයෝ, අපේ ආච්චි සීයලා. ඒගොල්ලෝ ඇඬුවද අපි මේ ලෝකෙට ආවා කියලා? ඒගොල්ලෝ මොකද කරේ? ඒගොල්ලෝ සතුටු වුණා නේ? නේද? ඒගොල්ලෝ ගොඩක් සතුටු වුණා. අපි අඬනකොට ඒගොල්ලෝ hina වුණා නේ, සතුටු වුණා. අනේ චූටි බබා කියලා. අපි මේ ලෝකෙන් යන දවසක් එනවනේ. නේ? කවද්ද අපි මේ ලෝකෙන් යන්නේ? මොන දවසටද? අපි මැරෙන දවසට. නේද? අපි මැරෙන දවසට අපිට යන්න පුළුවන් මේ ලෝකෙන් hina වෙවි. සතුටෙන්. තේරුණාද? මැරෙනකොට අපිට hina වෙවි සතුටෙන් අනේ මම හොඳට ජීවත් වුණා. මට දුකක් නැහැ. මම සතුටෙන් යනවා. අපි සතුටු වෙද්දී අපි හරියට ජීවත් වුණොත් අපි වටේ ඉන්න අය මොකද කරන්නේ? ඒගොල්ලෝ අඬනවා. තේරුණාද? අනේ මෙච්චර හොඳ කෙනෙක්ගෙන් අපිට වෙන් වෙන්න වෙනවනේ කියලා. තේරුණාද? අපි මේ ලෝකෙන් යන දවසට අපිට සතුටෙන් මේ ලෝකෙන් යන්න පුළුවන් නම් අපි වටේ අය දුක් වෙනවා නම් අන්න අපි හරි විදිහට ජීවත් වෙලා. හොඳේ? ඒ නිසායි මම ඔයගොල්ලන්ට පුංචි ගුණ ධර්මයක් කීපයක් ගැන කියලා දෙන්න. හොඳේ?
ලස්සන එකක් ගැන. ජීවිතේ හිත ලස්සන වෙන එකක් ගැන. හිත ලස්සන වෙන්න නම් ඉස්සෙල්ලා හිත කැත වෙන දේවල් ටික අයින් කරලා දාන්න ඕනේ. නේ? කාමරේ ලස්සන කරගන්න නම් මොකද්ද කරන්න ඕනේ ඔයගොල්ලෝ? ඈ? කාමරේ අස් කරනකොට මොකද කරන්නේ? රොඩු ටික, කොළ කෑලි ටික, ඒ ටික මොකද කරන්නේ? කැත වෙන දේවල් ටික අපි අයින් කරනවනේ නේ? කාමරේ අස් කරනකොට. නේද? කාමරයක් ලස්සන වෙන්නේ කැත දේවල් ටික, කැත වෙන දේවල් ටික, හැඩි වෙන දේවල් ටික අයින් වෙනකොට. තේරෙනවද? හිතත් ලස්සන වෙන්නේ අපේ හිත කැත වෙන දේවල් ටික අයින් වෙනකොට. හිත කැත වෙන නැත්නම් හිත අපිරිසිදු වෙන ලොකුම දේ තමයි පළවෙනි එක. මොකද්ද දන්නවද? ගෙස් කරලා කියන්න පුළුවන්. තරහ යන එක. මොකද්ද? තරහ යන එක. තරහ යන එකෙන් තමයි අපේ හිත ගොඩාක් කැත වෙන්නේ.